ඉතින් අදත් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාව බිලාස YouTube channel එක වෙනුවෙන් තවත් ලස්සන අයිලන්ඩ් එකකට. ඉතින් මේ අයිලන්ඩ් එකේ නම තමයි රසදු කියන්නේ. ඉතින් මේ තියෙන රසදු පෙරේ ටර්මිනල් එක ෆෙරි කියන්නේ බෝට් එන ස්ථානයක් මෙතන. ඉතින් අපි ආවිලා තියෙන දැන් මේ රසදු කියන දූපතට. අපි මේ දූපතේ පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු මේ දූපත කොයි වගේද කියලා. ඉතින් මගෙත් එක්ක ඉන්නවා අපේ යාළුවා ෂනෝ. ඉතින් ෂනෝ විමායි යන්නේ අපේ අයිලන්ඩ් එක බලන්න. ඉතින් මේ දූපත ගිහිල්ලා බලමු මේ දූපත කොයි වගේද කියලා. ඉතින් බලමු අපි ගිහිල්ලා මේ දූපත කොයි වගේද කියලා. ඉතින් මගේ යාළුවා සනොත් එක්ක තමයි මම යන්නේ. මේක සනෝ අපේ North Ariatol Rastu Council Office here in මේක කවුන්සිල් කොරියන් තියා මේක රස්තුල කියන කවුන්සිල් ඔෆිස් එකලු. Rasdu Island. Yeah. Which atoll this? This is North Ariatol. North Ariatol Rasdu. ඉතින් මේක ප්‍රධාන පල්ලියලු මේ රස්තු වල තියෙන. හරි ලස්සනයි. ලස්සන තියෙන. ඇරබික් ස්ටයිල් එකට හදලා තියෙනවා. ලොකු හොල්ලක් තියෙනවා. बाला में उसाया
ඉතින් ඔයාලට බලන්න පුළුවන් මාලදිවයිනේ ලස්සන දේවල් තියෙනවා. ඉතින් මෙතන ස්වභාවික විදිහට හදලා තියෙන්නේ. ඉතින් වැලි ගොඩේ මේක හදලා තියෙන්නේ. කලගොයි එක එක සත්තු වී වලින් ඉතින් කැටයම් හදලා තියෙනවා. හරියටම ස්වභාවික විදිහට හදලා තියෙන්නේ. වැලි පොළවේ තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ රස්තු වල ගොඩක් ගෙස්ලා එනවා. ඉතින් ඔය ගෙස්ලට ගන්න තමයි ටූරිස්ට් වගේ තියෙන්නේ. वेलकम टू बिलासा यूट्यूब चैनल। इथिंग हमारा साथ है आज पूनम नेपाल लड़की नेपाल दोस्त काम करने वाला दुकान में। इसका दुकान में क्या क्या है पूनम? दुकान में बैग है, टी शर्ट है और कोकोनट आइटम का वो बोलता है सही और इलाका वाला मना है और चीज़ माला साल्ट का माला ऐसा ही है। बहुत आइटम है इधर। इधर का बारे में बोलेगा तो इधर कौन सा आदमी है लेने का कौन सा आदमी आता है? इधर का कभी रास्ते में नहीं, इधर का नहीं आता है, आउटसाइड टूरिस्ट लोग का आता है, गेस्ट लोग का आता है इधर लेने के लिए। कौन सा गेस्ट आता है, कौन सा देश खाता है ज़्यादा से? स्पेन का मलेशिया, दुबई, कतर ये लोग आता है इधर सामान लेने के लिए। इधर सामान महंगा है और सस्ता है? बहुत महंगा है। टूरिस्ट के लिए तो थोड़ा महंगा होता है क्योंकि लोग तो डॉलर चलता है इसलिए रुपया में नहीं चलते हैं, डॉलर में चलते हैं। रुपया में अब इसके लिए थोड़ा सा डॉलर चेंज करके रुपया में ठीक है। इधर आदमी का बारे में बोलेगा तो लोकल आदमी क्या काम करता है इधर? लोकल आदमी रास्तों का इधर लोकल आदमी जो भी काम करता है, गेस्ट हाउस में भी करता है और हॉस्पिटल में भी करता है। वो इसको क्या करता है, टूरिस्ट ऑफिशियल मच्छी पकड़ने वाला भी है। सब काम करने वाला इधर है आइलैंड में। इधर का ये रास्ते का दूसरा लोग जैसा काम होता है ना, इसलिए इधर का अच्छा इधर का आदमी कैसा है, मतलब वो लोग का हैबिट कैसा है? बहुत अच्छा इंसान का साथ थोड़ा अच्छा बात करता है। वो अच्छा बोलेगा तो अच्छा बात करता है। इधर ऐसा इधर बहुत सेफ्टी है, सबका के लिए सेफ्टी है। इधर पुलिस स्टेशन है ना, पुलिस स्टेशन है, हॉस्पिटल है और सब कुछ है। ये कैपिटल आइलैंड है, कैपिटल आइलैंड। लेकिन इधर ऐसा काम करने के लिए सेफ्टी होता है और दूसरा खबर बोलेगा तो बहुत शुक्रिया पूनम। We are now in front of North Atoll Rastu Island, and here we can see the Atoll Hospital in this island. ඉතින් මේක තමයි මේ ඇටෝල් එකේ තියෙන ප්‍රධාන හොස්පිටල් එක. ඔයාලට බලන්න පුළුවන් රස්තු වල තියෙන හොස්පිටල් එක. ඉතින් ගොඩක් ලොකු හොස්පිටල් එකක් තියෙන්නේ. ලොකු නුවරක් තියෙනවා. ඒ පැත්තෙන් තියෙන ෆාමසි එක. ඇම්බුලන්ස් තියෙනවා. ඉතින් ලොකු හොස්පිටල් එකක් තියෙනවා. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ රස්තු වල තියෙන ස්පෝර්ට් ඒරියා එකට. මේ පැත්තෙන් තියෙනවා කාන්තාවන් නෙට් බෝල් ගහනවා. බෝල් ෆුට්බෝල්. මේ පැත්තෙන් ගත්තාම තියෙනවා මේ පැත්තේ වොලිබෝල් කෝඩ් එක තියෙනවා. මෙතන තියෙනවා වොලිබෝල් කෝඩ් එක. මේකට පිටිපස්සෙන් තියෙනවා ෆුට්බෝල් පස්සේ දෙල්ලන් ගන්න ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක තියෙනවා. හැබැයි ඉතින් ගොඩක් ක්‍රීඩාව සම්බන්ධයෙන් මේ රස්තු වල ලොකු තැනක් දීලා තියෙනවා. ඉතින් මේ අනිත් අයිලන්ඩ් එක බලපුවාම Now you can see Atoll North Atoll Rastu here, the Atoll Council office. This is a very beautiful center here for Atoll Council office. ඉතින් මේ තියෙන රස්තු වල තියෙන ඇටෝල් කවුන්සිල් ඔෆිස් එක තමයි තියෙන්නේ. ඔයාලට පේනවා මේ දිවි භාෂාවෙන් තියෙන මාල්දීව භාෂාවෙන්. ඉතින් ඔයාලට පේන්නේ මේ රස්තු අයිලන්ඩ් එකේ තියෙන ඉස්කෝලේ තමයි මේ තියෙන්නේ.
ඉතින් මේ තියෙන වලට බලන්න පුළුවන් රසුල වල තියෙන පෝස්ට් ඔෆිස් එක. ඉතින් මේ වෙලාවේ නම් මේක වහලා. ඉතින් මේ තියෙන රසුල වල තියෙන පොලිස් ස්ටේෂන් එක. ඉතින් ලොකු පොලිස් ස්ටේෂන් එකක් තියෙන අනිත් ඒවත් එක බලපුවාම ගොඩක් ලොකු එකක්. ඉතින් මේ පැත්තේ ග්‍රවුන්ඩ් එක තියෙන ග්‍රවුන්ඩ් එකත් එක්කම තමයි තියෙන්නේ රස්තු වල තියෙන පොලිස් ස්ටේෂන් එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන පවර් හවුස් එක රස්තු වල තියෙන ලොකු පවර් හවුස් එකක් තියෙන.